සුබ දවසක් ඔයාලට. ස්වයං රැකියාවකට අලුත් අදහස් හොයන ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන වීඩියෝ එකක් මම අරගෙන ආවා. ඔයාලා මුහුදු පළාතක ජීවත් වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් විනෝද ගමන් යද්දී මුහුදු පළාතකට ගිය කෙනෙක් නම් ඔයගොල්ලෝ මේ වගේ සිප්පි කටු අහුර ගන්නවා. ඒ වගේම වෙළඳ සැල්වල විකුණන්නත් තියෙනවා. ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් මේ නිර්මාණයට මුලින්ම ඕන කරනවා වීදුරු බෝතලයක්. ඔයාලට කැමති ප්‍රමාණයේ කුඩා ජෑම් බෝතලයක් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම ජෑම් බෝතලයක් මම ටිකක් ලොකු ජෑම් බෝතලයක් ගත්තේ. ඔයාලට කැමති ප්‍රමාණයක එකක් අරගන්න. ඒක සෝදලා පිරිසිදු කරලා වෙලුණාට පස්සේ මේ විදිහට මම ක්‍රේලික් වර්ණ වලින් සුදු සහ නිල් පාට පාවිච්චි කරනවා. ඉතින් මම සුදු පාට ගාලා වෙලෙන්න කලින් තමයි නිල් පාට ගන්නෙ. එතකොට මේක මේ පාට දෙක මික්ස් වෙලා ලස්සන වර්ණයක් එනවා. මේ සඳහා පින්සලක් පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට ගා ගන්න. එතකොට ඒක පින්සලෙන් ගානට වඩා හරි ලස්සනක් එනවා. විදුරු වගේ දෙයක ගානකොට. ඔන්න දැන් මම මේ බෝතලේ වේලුණාට පස්සේ ගම් පාට ගම් අරගෙන මේ පාට කරපු මේ බෝතලේ හැඩයක් එන විදිහට මම මේ ගම් ගන්නවා. ඒක රටාවකට තමයි ගාගන්නේ. ඉතින් ඒක ඔයාලට කැමති විදිහකට බෝතලේ පුරාම ගා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක කොටසකට විතරක් ගා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට ඒක කරගන්න. ඉතින් මෙහෙම ගම් ටික ගාලා එක වේලෙන්න කලින් මම ග්ලිටර් ඩස්ට් එකක් ඉහගන්න යන්නේ. මම ඒ සඳහා පාවිච්චි කරා සුදු පාට සහ නිල් පාට ග්ලිටර් ඩස්ට් එක. මෙන්න මේ විදිහට ගම් එක වේලෙන්න කලින් ඉහගන්නවා. ඉතින් මේකෙන් අර ගම් එකේ අපි රටාවකට ගාගත්ත ප්‍රදේශයට විතරයි මේ ඩස්ට් එක වැටෙන්නේ. ඊට පස්සේ මේක හොඳට වේලෙන්න තියන්න. ලාම්පුව නිර්මාණය කරගත්තට පස්සේ මේ ග්ලිටර් ඩස්ට් තියපු නිසා මේක ලස්සනට ඒක පේනවා. ඒකට අමුතුම වටිනා පෙනුමක් එනවා. ඒ නිසා තමයි ඒ විදිහට ගාගත්තේ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් බෝතලෙමත් ගා ගන්න පුළුවන්. නමුත් අර ලස්සන නිල් පාට තියෙන්න ඕන නිසා මම ඒ ටික තියලා මෙහෙම වටේට රටාවක් විදිහට ගාගත්තා. ඉතින් මේ ගෝනි නූල් අරගෙන මම මේ විදිහට ගම් ටිකක් ගාලා එක නූල් කොටසක් ටිකක් එළියට වෙන්න තියලා වටේට මේ නූල් මේ බෝතලේ කට හරිය අලව ගන්නවා. ඊට පස්සේ මේක රටාවකට ගම් තියලා අලවලා ඉවුණාට පස්සේ බයින්ඩර් ගම් ගාලා උඩින් මේ ගෝනි නූලේ නූල් පොඩි පොඩි කෑලි එළියට එන නිසා ඒක උඩින් මම බයින්ඩර් ගම් ගා ගන්නවා. ඊට පස්සේ හොඳට වේලෙන්න තියන්න. ඉතින් මේක වේලුණාම මම මේ විදිහට සිප්පි කටු අලව ගන්න යන්නේ. ඉතින් මේක ලස්සනට රටාවකට අලව ගත්තම ඒකට බෝතලයට ලස්සන පෙනුමක් ලැබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක බැටරි දාපු ලයිට් වලක් දාගන්න. එහෙම නැත්නම් පුංචි ඉටිපන්දමක් දාගන්න. මේකට ගොඩාක් වටින ලස්සන පෙනුමක් එනවා මේක පත්තු කරපුවාම. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් පුංචි ඔන්ලයින් බිස්නස් එකක් කරගන්න. එහෙම නැත්නම් විසිතුරු බඩු විකුණන කඩයක් එක්ක කතා කරගෙන මේ වගේ දේවල් හදලා දාන්න. ඉතින් ඔයගොල්ලන්ට ස්වයං රැකියාවකට අලුත් අදහස් හොයන ඔයගොල්ලන්ට තවත් ලස්සන නිර්මාණ මේ විදිහට ලාම්පු හදාගන්න පුළුවන් එක විදිහට ඔයාලගේ නිර්මාණ හැකියාවත් එකතු කරලා. මම දාගත්තමත් මේක ගොඩාක් ලස්සනයි එළියට තියනවා. ඒ වගේම විශේෂ දවසකට ගෙදර තියෙන විශේෂ දවසකට ඒ වගේම ඔයාලගේ විසිත කාමරය ලස්සන කරගන්න මේ වගේ දෙයක් හදලා තියාගන්නත් පුළුවන්.
දෙවැනි නිර්මාණය සඳහා මම ටිකක් ලොකු සිප්පි කටු දෙකක් පාවිච්චි කරා. ඉතින් මේ සිප්පි කටු දෙකේ දූර්වර්ණ පාට යන්න මම මුලින්ම දෙපැත්තෙම සුදු පාට ගාලා හොඳට වේල ගන්නවා. ක්ලේරික් වර්ණ තමයි මම මේ වෙනුවෙන් පාවිච්චි කරේ. මේ විදිහට සුදු පාට ගාලා වේල ගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් ඕන පාටක් ගා ගන්න පුළුවන්. මම සුදු පාට ගෑවා. ඉතින් මේකේ දෙවැනි කොටස කරන්න මම ගන්නේ ටිෂු කඩදාසි. ඉතින් මේ වගේ පුංචි මල් තියෙන ටිෂු කඩදාසියක් මම අරගත්තා. මේක වටේට මේ විදිහට වතුරෙන් පොඟවලා ඉරලා වගේ තමයි මම මේ මල් ටික ගලවගන්නේ. කපලා ගත්තොත් ඒක කෘත්‍රිම බවක් තමයි තියෙන්නේ. ඉතින් ඉරලා ගත්තම ඒක ලස්සනක් තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ මල් තියෙන ටිෂු හොයාගන්න බැරි කෙනෙකුට පුළුවන් තෑගි ඔතන කඩදාසි වල පුංචි මල් තියෙන කඩදාසියක් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පුංචි මල් තියෙන කොටන් වගේ රෙද්දකින් පුංචි මල් කපලා මේකට ඉතින් මේ විදිහට ගම් ගාලා උඩින් මම මේ විදිහට මේ සිප්පි කටුවේ දෙපැත්තෙම අලව ගන්නවා. ඊළඟ සිප්පි කටුවේ මම සුදු පාට වේලුණාට පස්සේ වටේට මේ විදිහට නිල් පාට තීරුවක් ගාගත්තා. ඒක හොඳට වේලුණාට පස්සේ ඒක උඩට ගම් ගා ගන්නවා. ඒ තීරුව වටේට විතරයි ගම් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ සුදු පාට සහ නිල් පාට ග්ලිටර් පාවිච්චි කරලා මම මේක වටේට ලස්සනට තීරුවක් වගේ මේ ග්ලිටර් ගා ගන්නවා. සුදු පාට ග්ලිටර් එකට නිල් පාට ග්ලිටර් චුට්ටක් විතර එකතු කරා. මේකේ දිස්නේ ලස්සනට එන්න. ඉතින් ඔයාලට කැමති ග්ලිටර් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. කැමති පාටක් මේ විදිහට වටේට ගාලා ඔයගලන්ට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක හොඳට වේලෙන්න ඕනේ ඊළඟ පියවරට යන්න. දැන් මේක හොඳට වේලිලා තියෙන්නේ. දැන් මම යන්නේ රත්තරන් පාටින් වටේට පුංචි තීරුවක් ගා ගන්න. ඉතින් මම මේ නිර්මාණය ඉවර කරලා මේක මං ජුවලරි දාන්න තමයි පාවිච්චි කරේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ජුවලරි දාන්න වගේම විසිත කාමරේ ලස්සන කරන ඩෙකර් එකක් වගේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ සෝෆා එක ළඟ තියෙන ස්ටූල් එක උඩ මල් බඳුන ළඟ මේක තියලා ඒකට පුංචි දැන් තියෙනවා ඉක්ුණන්න පුංචි ගල් පාට තියෙන ලස්සන ගල්. ඉතින් මේ ගල් වගේ ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි බෙල්ලෝ ටිකක් ඒකේ පුරවලා තියන්න පුළුවන්. මුතු ඇට ටිකක් දාලා තියන්න පුළුවන්. ඉතින් ඒක ලස්සන ඩෙකර් එකක්. විසිත කාමරයට වගේම ඔයාලගේ නිදන කාමරේ ජුවලරි තියෙන තැනට ඔයගලන්ට පුළුවන් මේ විදිහට ජුවලරි දාලා තියාගන්න. කාට හරි gift එකක් දෙන්නත් ඔයාලට මේ වගේ හදලා පුළුවන්. ඔයාලට gift එකක් වගේ ලස්සන නිර්මාණ හදලා දෙන්න. ඒ වගේම ස්වයං රැකියාවක් විදිහට මම කිව්වා වගේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්නත් පුළුවන්. මේ නිර්මාණය සඳහා මම කාඩ්බෝඩ් එකක් පාවිච්චි කරා. ඉතින් මේ කාඩ්බෝඩ් එක මුලින්ම මම රවුමට කපාගෙන ඒක උඩ සුදු පාට ගා ගන්නවා. ඊට පස්සේ ඒක හොඳට වේලෙන්න අරිනවා. අපි කාඩ්බෝඩ් එකකින් නිර්මාණයක් කරලා කාලයක් යද්දී ඒක ඇකිලෙන්න හෝ නැවෙන්න බලනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම කාඩ්බෝඩ් නිර්මාණයක් කරනවා නම් ඒ නිර්මාණයේ අනිත් පැත්තට මොකක් හරි කාඩ්බෝඩ් පටි වලින් හරි ආධාරකයක් තියෙන්න ඕන. ඉතින් මම මේ වගේ කාඩ්බෝඩ් පටි කිහිපයක් කපා ගත්තා. මේක කාලයක් තියෙන්න ඕන නිසා මේක වටේ අලව ගන්න. ඉතින් මේක මම බිත්ති සැරසිල්ලක් ලෙස පාවිච්චි කරන නිසා මේ විදිහට නූලක් සම්බන්ධ කරලා අලව ගන්නවා.
දැන් මේ කාබ්බෝඩ් පටි ටිකත් අලව ගන්නවා. ඊට පස්සේ මම යන්නේ සිප්පි කටු. ඔයගලන්ට හොයාගන්න පුළුවන් පුංචි එක හැඩේ සිප්පි කටු මේකට දාගන්න පුළුවන්. ඒ වගේම සිප්පි කටු වගේම මුතු ඇට ඒ වගේ ලස්සන දේවල් මේකට පාවිච්චි කරන්න. මැදට පොඩි කණ්ණාඩියක් තියන්න. විසිත්ත කාමරයට වගේම නිවසේ ඕනම තැනකට ලස්සන කරන නිර්මාණයක් මේක. ඉතින් තවත් ලස්සන නිර්මාණ අරගෙන ආයිත් එනකම් අදට ගිහින් එන්නම්.